ඔබට මේ ලෝකේ කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන නම්, කල්යාණ මිතුරියක් වෙන්න ඕන නම් ඉස්සෙල්ලාම ඔබට බොහෝම බලගතු පෞරුෂයක් ගොඩනගා ගන්නටම වෙනවා. මොකද අර ප්‍රතිචාරවලට ඔරොත්තු දීගෙන දිගටම තමන්ගේ ඒ ගුණය රැකගෙන යන්න. හරි අමාරු වැඩක්. කොටින්ම ආශ්‍රයයට කවුරුවක්වත් නැති වෙන වෙලාවලුත් තියෙනවා. තේරුණානේ? ඔබ කල්යාණ මිත්‍රයෙක් වෙනකොට ඒ කල්යාණ මිත්‍රත්වයට අදාළ ගුණ ඔබ තුල වැඩි වෙන්න ඔබ ඇසුරු කරන්න එන ප්‍රමාණය අතේ ඇඟිලි ගන්නටත් වඩා අඩු වෙන්න පුළුවන්. මොකද කැමති වෙන්නේ නැහැ මිනිස්සු. කැමති වෙන්නේ නැහැ. මොකද ඔබ අනිකාව මේ සුරංගනා ලෝකයකට එක් කරන් යන්නේ නැහැ. ඔබ හැමතිස්සෙම යථාර්ථය කියලා දෙනවා. ඇත්ත ඇති සැටියෙන් පහදලා දෙනවා. ලෞකික දේත් ලෝකෝත්තර දේත් දෙකේදීම ලෞකික දේකදී වුණත් ලෝකෝත්තර අරමුණට අදාළව වුණත් පෙන්නන දේ හරි දේ විතරයි කල්යාණ මිත්‍රයෙක් නා. ඒ වගේ අය ගොඩාක් එහෙම මේ ජනප්‍රිය වෙන්නේ නැහැ නේද? ගොඩාක් ජනප්‍රිය වෙන්නේ නැහැ, ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. අනිත් අය කැමති කෙනෙක් වෙන්නේ නැහැ. හැබැයි ඔබට ඔබගේ ඒ සැබෑම කල්යාණ මිත්‍ර ගුණය ඔබ තුල දියුණු වුණාට පස්සේදී ඔබට හමු වෙන පිරිස ඉන්නව නේද? ඒ අය ස්ථාවරයි පින්වතුනි. ඔබ සත්පුරුෂයා කියලා වැටහුණු ගමන්, ඔබ කල්යාණ මිත්‍රයා කියලා වැටහුණු ගමන් නුවණක් තියන කෙනා කවදාවත් ඔබ අතරින්නේ නැහැ. ඉන්නේ සුළු පිරිස වුණාට සමහරලාට එක්කෙනයි, සමහරලාට දෙන්නයි. ඊටාම සුළු පිරිසක් හිටියට මතක තියාගන්න ඒ අය ඔබ අත් නොහැරම ඔබත් එක්ක ඉන්නවා. ඔබට මේ ලෝකේ කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕන